සදහටම නිහඬ වෙච්ච නන්දාමාලනිය ගැන ඊළඟ පරම්පරාවට දැනගන්න මං මෙහෙම කතා කරන්න හිතුවා. ජීවිතේ උපදින්න පුළුවන් අඩියටත් අඩියේ ඉතාම දරිද්‍ර ගමක දරිද්‍ර පවුලක ඉපදිච්ච නන්දාමාලිනී. එහෙම නැත්තම් ලෙව්වන්දුව වැලිපැන්න කියන ගමේ ඇඳුම් මහන මනුස්සයෙකුගේ දුවෙක් වෙලා 9 දෙනෙක්ගේ පවුලක ඉපදිච්ච නන්දාමාලිනී. ජීවිතේ ඉතාම කටුක දුක් විඳින ගමන් තමයි කොටහේනේ ගුණානන්ද විද්‍යාලය ඉගෙන ගන්න. 1956 ළමා මණ්ඩපයට ඇවිල්ලා රටක් ලෝකයක් අඳුරගන්නේ බුදුසාදුට මේ සින්දුව කියලා. බුදුසාදු බුදුසාදු සඳුන් ගසා වෙන්නම් මම සමන් වෙලාක් වෙන්නම්. බුදුසාදු බුදුසාදු සඳුන් ගසා වෙන්නම් මම සමන් වෙලාක් වෙන්නම්. තමන් ගායිකාවක් විදිහට මිනිස්සුන්ව පිනවනවා විතරක් නෙවෙයි මිනිස්සුන්ට අලුත් පාරක් පෙන්වන්න ඕනේ. අපි හැමදාම මෙහෙම යටත් වෙලා ඉන්න ඕනේ නැහැ. මම දරිද්‍ර තැනක ඉඳලා ජීවිතයේ දින්න වගේම මේ රටේ සියලු තරුණ කොල්ලන්ට කෙල්ලන්ට අලුත් ජීවිතයක් තියෙනවා කියන පාරක් පෙන්වුවේ ඒ නන්දා මාල්නීම තමයි. ඒකයි යා කියන්නේ අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්. අලුත් ලෝකයක් ගැන හිතද්දී මරලා දානවා නම් පුච්චලා දානවා නම් බෙල්ල කපලා ඒ කපපු බෙල්ල වැට ඉන්නක ගහනවා නම් කුමටේ රට අධිකරණය නීතිය සහ විනිසුරන් අලුත් පාරක් තරුණයන්ට පෙන්වේ ඒ නන්දා මාල්නීම තමයි. අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්. ජීවිතේ පස්සෙ කාලෙක අන්ත අසරණ මිනිස්සු වෙනුවෙන් තව තවත් මම ගයන්න ඕනි කියලා හිතපු මේ නන්දනීය මාලනිය එක තැනක කිව්වා ඔබට මතකද? වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහලින්. මට පුළුවන් නම් වැස්සක් වෙලා වැස්ස නැති වේලිච්ච ගම් වලට ඉහලින් වහින්න. ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිඳෙන පැලක රහසින්. මට පුළුවන් නම් නැති බැරි මිනිස්සුන්ට නැති බැරි දේ ලබා දීලා පී දෙන්න මම හිතන්නේ. ඒක තමයි මේ ලෝකෙට ඉපදිච්ච ගැහැණියක් විදිහට මම කරන්න ඕනි කියලා. වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින්. එතනිනුත් එහාට ගිහිල්ලා ප්‍රේමයට අලුත් අර්ථකථන දීපු නන්දා මාල්නිය. එයා කියනවා මට ඔයා දිහා කොච්චර බලාගෙන හිටියත් මට ඔයාව ඇති වෙන්නේ නැහැ. මට ඔයත් එක්ක කොච්චර කතා කරා කතා කරන දේවල් ඉවර වෙන්නෙත් නැහැ. මං ඔයත් එක්ක කොච්චර අත්අල්ලගෙන හිටියත් කොච්චර ඇස් දිහා බලාගෙන හිටියත් ඔයාගේ ඇඟේ ස්පර්ශ වෙන වාරයක් ගානේ මට මගේ ප්‍රේමයේ කුතුහලය ඔයා සම්බන්ධව දශමෙන් වැඩි වෙනවා කියලා ඇය කිව්වේ. අහසසේ ඔබ අනන්තයි. අහස වගේ ඔයා ඉවර වෙන්නේ නැහැ. සයුරසේ ඔබ අනන්තයි. මුහුද වගේ ඔයා ඉවර වෙන්නේ නැහැ. මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි. ලස්සන ප්‍රේමවන්තයෝ 1000ක් මං ඉස්සරහෙන් තිබ්බත් මට ඒ 1000ම මැද්දෙන් පේන්නේ ඔයාව. ඔබ අනන්තයි. මොකද මට ඔයාව ඉවර වෙන්නේ නැති නිසා. අහසසේ ඔබ අනන්තයි. සයුරසේ ඔබ අනන්තයි. අහසසේ ඔබ අනන්තයි. සයුරසේ ඔබ අනන්තයි. මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි. ඔබ අනන්තයි. ජීවිතේ සමාජයට කරන්න තියෙන හැමදේම හොඳ විදිහට කරලා මම මුලින් කිව්වා වගේ අලුත් ලෝකයක් හදන්න අපේ ජරාජීර්ණ වෙච්ච සමාජයට පෙන්නලා ආදරේ සම්බන්ධව ලස්සන නිර්වචන දීලා ඇය අපිට දවසක් කියනවා ජීවිතේ කියන්නේ හරියට කවියක් වගේ. ආදරේ කියන්නේ ඒ කවිය ඇතුලේ තියෙන ලස්සන වචනයක්. හැමදෑම සතුටම විතරක් තියෙන්නේ නැහැ කියලා ඇය කිව්වේ. කඳු ලැලි පොදක් හස රැලි බිඳක් එකට එක් වූ විට දැනේ මහා අමුතු ලස්සන කලින් විඳපු නැති රසයක් කියලා. ජීවිතේ කවියක්
මෙච්චර දේවල් ලෝකෙට කරපු නන්දාමාලිය සමහර වෙලාවල්වලදී දුෂ්ට අමනුස්ස ලක්ෂණ තියෙන මනුස්ස වේසයෙන් ඉන්න අපේ රටේ කුහකයෝ අතින් විවේචනයට ලක්වුණා. ඔවුන් නන්දාමාලිනියව විවේචනය කරේ සමහර විට තමන්ගේ ජීවිතයේ තිබ්බ පටු අරමුණු වෙනුවෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් තමන්ගේ ජීවිතයේ කිසි දෙයක් කරගන්න බැරි වුණාම වීරවරියක් විවේචනය කරලා තමන්ට ලකුණු දාගන්න වෙන්න පුළුවන්. ඒ සියලු දේ බලාගෙන හිටපු ෆෝන් එකක්වත් පාවිච්චි නොකළ මේ අතිශය සරල ගැහැණිය අවසානයේදී තමන්ට විරුද්ධව විවේචනය කළ මිනිස්සුන්ට මෙහෙම උත්තරයක් දෙනවා. මුනිවත කියන්නේ මුකුත් කතා නොකර නිශ්ශබ්දව ඉන්න එකට. ඇය මේ උත්තරේ දීලා යන්නම යනවා. මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා. මුනිවත හොඳයි